කලින් කොටස්වල අපි බැලුවා බයිබලයේ ඇතුළත් පොත් සහ එම පොත් ලියවී ඇති මුල් භාෂා පිළිබඳව. දැන් අපි බලමු ඇයි මේ බයිබලයේ මුල් භාෂා ඉතා වැදගත් කියලා මම ඔබට කියන්නේ. ලොකු අධ්‍යයන කරන්න කලින් අපි උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය බලමු. මේ පදය අපි හැමෝම දන්න පදයක්. උත්පත්ති 1:1. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. කියවූ සැනින් ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් පදයක් තමයි මේක. කවුරු හරි අපෙන් ඇහුවොත් ලෝකයේ ආරම්භය ගැන ක්‍රිස්තියානි භක්තිකයන් හැටියට අපි දෙන පිළිතුර තමයි දෙවියන් වහන්සේ ලෝකයේ මැව්වා කියන පිළිතුර. මේ පිළිතුරු නිසා ක්‍රිස්තියානිවරු කොතරම් අපහසුතාවයට මුහුණ දීලා තියෙනවද? අපි මේක විශ්වාස කරාට අපි දන්නවද මේ පදය කාට හරි පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියලා? ඔයාලගේ නෑදෑයෝ යාළුවෝ ඔයාලගෙන් අහලා ඇති. කවුද මේ කියන දෙවියන් වහන්සේ? කොහොමද උන්වහන්සේ ලෝකය මැව්වේ? මෙන්න මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු හිතලා තියෙනවද? එහෙනම් දැන් අපි බලමු මුල් හීබ්‍රූ බයිබලයේ උප්පත්ති 1:1 පාවිච්චි කරලා තියෙන වචනය. එහි සඳහන් වෙන්නේ පටන් ගැනීමේදී එලෝහිම් අහසත් පොළවත් මැවූසේක යනුවෙන්. මේ එලෝහිම් කියන වචනේ සිංහල අර්ථය හරියටම බැලුවොත් පරාක්‍රමවත් වූවන් ලෙස තමයි ගන්න වෙන්නේ. ඉංග්‍රීසි වලින් බැලුවොත් mighty ones. දැන් ඔබට පේනවද වචනේ ලොකු වෙනසක් වුණා. කවුද මේ එලෝහිම්? හීබ්‍රූ භාෂාවේ එල් කියලා හැමතිස්සෙම සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේම හීබ්‍රූ භාෂාවේදී හිම් යන කොටස ඕනෑම වචනයක අගට යෙදෙනවා නම් ඒකෙන් නිරූපණය වෙන්නේ එම වචනය බහු වචනයක් ලෙසට පරිවර්තනය වෙන බවයි. ඒ වගේම හීබ්‍රූ භාෂාවේ එලෝවා කියන්නේ දේවදූතයා යන්න. එතකොට ඔබට පේනවා මෙතන තියෙන්නේ එලෝහිම්. එහෙමනම් මෙතන දේවදූතයන් යන්න නිරූපණය කරනවා. දැන් ඔබට පේනවා මේ එලෝහිම් කියන වචනය ඇතුලේ දෙවියන් වහන්සේ සහ දේවදූතයන් යන දෙපාර්ශවයම නිරූපණය කරනවා. ඔබ දන්නවද බයිබලයේ ඇති ව්‍යාකරණ දෝෂ සහිත එකම වචනය මේක කියලා? මේ වචනය බහුවචන නාමපදයක් සහ ඒක වචන ක්‍රියාපදයකින් සමන්විත වෙනවා. දැන් ඔබේ මනසින් හිමීට හිතන්න කවුද ලෝකය නිර්මාණය කරේ? කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වුනේ? මෙන්න මෙහෙමයි. එල් දෙවියන් වහන්සේ විසින් එලෝහිම් දේවදූතයන් හරහා අහසත් පොළවත් මැවූසේක. බයිබලය ගැන වඩා ගැඹුරුව අධ්‍යයනය කරන්න ඔබ කැමති නම් ටිකටම අපිව ෆලෝ කරන්න.